ඔයාගේ එක්ස් පාර්ට්නර් ඔයාට ආපහු කතා කරයිද? ඉතින් මේකේ ක්වික් රීඩින් එකක් මේ ෆයිල්ස් ටිකෙන් ඔයාගේ හිත වැඩිපුරම යන ෆයිල් එක සිලෙක්ට් කරන්න. ඔයාට පර්සනල් රීඩින් එකක් අපෙන් ගන්න ඕන නම් දැන්මම අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ෆයිල් නම්බර් 1 ඔයාලට ඇවිල්ලා තියෙන්නේ the full card. මේ කාඩ් එකෙන් කියවෙන්නේ අලුත් ආරම්භයක් සහ බලාපොරොත්තු නොවූ පියවරක් ගැන. ඔයාගේ හිටපු කෙනාගෙන් හදිසියෙම පණිවිඩයක් හරි මොකක් හරි කෝල් එකක් ලැබෙන්න ඉඩ තියෙනවා. හැබැයි එයාගේ පැත්තෙන් තාමත් ස්ථාවර තීරණයක් නැති ස්වභාවිකුත් පෙන්නුම් කරනවා. ඒ නිසා පිළිතුර ඔව්. හැබැයි හදිසියේ එයා නිකන් ඔයාට මැසේජ් කරනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එක පටන් ගන්න අරමුණින්ම නෙමෙයි වෙන්න පුළුවන්. එයා ඔයාට මැසේජ් කරන්නේ නිකන් උදව්වක් ගන්න වගේ දෙයක් වෙන්න පුළුවන්. ෆයිල් නම්බර් 2 ඔයාට ඇවිල්ලා තියෙන ඩෙත් කාඩ් එක. බය වෙන්න එපා. මේ කාඩ් එකෙන් කියවෙන්නේ අවසානයක් සහ විශාල වෙනසක් ගැනයි. මේ සම්බන්ධතාවයේ පරණ ස්වરૂපය අවසන් වෙමින් පවතිනවා කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා දැනට ඇමතුමක් හෝ පණිවිඩයක් එන එක ගොඩක් අඩු සම්භාවිතාවයක් තියෙන. විශ්වයේ පණිවිඩය තමයි පරණ දේවල් අතහැරලා අලුත් පරිච්ඡේදයකට යන්න. ඒ නිසා පිළිතුර දැනට නැහැ කියන එක තමයි. ෆයිල් නම්බර් 3 ඔයාට ඇවිල්ලා තියෙන්නේ page of fans. මේ කාඩ් එකෙන් කියවෙන්නේ පණිවිඩයක් අලුත් උනන්දුවක් සහ හදිසි ක්‍රියාකාරකමක් ගැනයි. ඔයාගේ එක්ස් පාර්ට්නර් නැවත ඔයාගෙන කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. කෙටි පණිවිඩයක් හරි කෝල් එකක් හරි මොන හරි වගේ යාළුවෙක්ගේ මාර්ගෙන් ඔයාගෙන විස්තර අහනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක නැවත සම්බන්ධතාවයක් ආරම්භ කරනවා කියන එක අනිවාර්යයෙන්ම අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා පිළිතුර ඔව් සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි රිලේෂන්ෂිප් එකට යන ලකුණු පෙන්නුම් කරන්නේ නැහැ. තෝරගත්ත ෆයිල් නම්බර් එකත් පල්ලෙහා කමෙන්ට් කරලා I claim this energy කියලාත් කමෙන්ට් කරන්න. මේ වගේ රීඩින්ග්ස් දිගටම බලන්න ඕන නම් අපිව ලයික් කරලා, subscribe කරලා, follow කරලා තියාගන්න. සුබ දවසක් වේවා.